අභිමානනීය වාසනාවන්ත උදාර ඒ වගේම රටදැය වෙනුවෙන් අප කැපවූ රණවිරුවන්ට උපහාරය පිදෙන උදෑසනක් වේවා දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. අපි සූදානම් ලක් FM රණවිරු හරසර ඩිජිටල් ක්‍රියාන්විතයේ දෙවැන්න රත්මලාන අත්තිඩිය මිහිඳු සෙත් මැදුර සුවසහන මධ්‍යස්ථානයේ සිට මෙලෙස සජීවීව Facebook සහ YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන්නට මේ මොහොත වන විට සියල්ල සූදානම් ඔබට දැනුම් දුන් පරිද්දෙන්ම මේ රටදැය රැක ගන්නට දිවි නොතකා සටන් කළ තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ අනාගත ජාතියේ සුභසිද්ධිය වෙනුවෙන් ජීවිතය පිළිබඳව අවදානමක් අරගෙන විශේෂයෙන්ම විවිධ ආබාධයන්ට ලක් වුණ අද මේ මොහොත වන විට තමන්ගේ ජීවිතය රෝද පුටුවකට සීමා කරගත්ත නැත්නම් ගිලන් ඇදකට සීමා කරගත්ත අපේ රණවිරුවන් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් මේ රටේ ඉන්නවා. එවැනි රණවිරුවන්ට අපේ ගෞරවයේ උත්තමාචාරය පළමුව පුද කරන අතරතුරේ LTT ත්‍රස්තවාදයේ මේ රටින් තුරන් කරන්නට ඒ දිවි නොතකා සටන් කළ සියලුම රණවිරුවන්ට අපේ ලක් FM රණවිරු හරසර ඩිජිටල් ක්‍රියාන්විතය ආරම්භන මේ මොහොතේ අපේ ශීර්ෂ ප්‍රණාමය පුද කර සිටිමින් අපි සූදානම් මෙසේනම් පළමු කොට අද මේ වැඩසටහනේ ආරම්භය සනිටුවන් කරන්නට ඒ ගෞරවාන්විත රණවිරුවන්ට අභිමානනීය රණවිරුවන්ට උපහාර පුදමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් සුරකින්නට තියන තව කෙනෙකුට දෙන්න අරන්තියන්න සර ඩිජිටල් ක්‍රියාන්විතය අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ සිට සජීව විකාශය කරන මොහොතේ මේ ස්ථානයට සම්ප්‍රාප්ත වූ මෙහි සේනා විධායක බ්‍රිගේඩිය PD.NI අල්මේදා RSP ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමනි තාම ගෞරවයෙන් යුතුව ඔබතුමා පළමු කොට අපි පිළිගන්නවා. ඒ වගේම මෙහි නියෝජ්‍ය සේනා විධායක කර්නල් DNIK සෝලංගාරච්චි USP ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමනි කඳවුර වෙනුවෙන් සියලුම රණවිරුවන් ඉතාම ආදරෙන් සේපත් කරමින් අපි මුලින්ම ඔබ තමුන්වන්සලා පිළිගනු ලබනවා. ඒ වගේම ලක් FM ආයතනය නියෝජනය කරමින් මෙහි සැපැමිණි ප්‍රධාන විධායක නිලධාරී සනත් වත්තේකදර මැතිතුමා ඒ වගේම උස්වත් ආයතනය නියෝජනය කරමින් මෙහි සැපැමිණි උස්වත් බිස්කට් ආයතනයේ මහතුරුන් ඒ වගේම පවර් හෑන්ඩ්ස් ආයතනයේ මහතුරුන් ඇතුළු සියලුම දෙනා ඉතාම ගෞරවයෙන් පිළිගනිමින් සාමාන්‍යයෙන් අපේ ස්වභාවය ආත්මාර්ථය වෙනුවෙන් අපේ ජීවිත කාලයම කැප කරන එක. අපි හැමදාම හෙව්වේ අපේ මගේ සතුට සැපත සුවය. නොමුත් රණවිරුවන් අපට පරමාර්ථදර්ශයක් වෙමින් නිරන්තරයෙන් හෙව්වේ පරාර්ථය. අනේකා වෙනුවෙන් ජීවත් වෙන්නේ කොහොමද? අනේකා වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපට සිටින ජීවමාන එකම පරමාදර්ශය රණවිරුවන්. ඒ නිසා අපි ඒ ආදරණීය ගෞරවනීය රණවිරුවන් මෙලෙස උපහාරයට ලක් කරනවා. ලක් FM රණවිරු හරසර උපහාර වීඩියෝ පටේ. මිනිස්කම නොහඳුනන පයිනෙත්තුවක කෘරත්වය උතුරා යන ගිනි බෝම්බයක ඉලක්කයක් වන්නේ කොයි මොහොතකද කුමන ස්ථානයකද කවදාද කවුද යැයි සිතාගත නොහැකි අමානුෂික ත්‍රස්තවාදී අමිහිරි බීතිකාව
මුළු මහත් රටක් වෙලාගත් යුගයක අභීතව පෙරමුණට පැමිණි ඔබ දහසක් මව්පියවරුන් අහිංසක දරුවන් වෙනුවෙන් සහ මව්බිමේ ඒකීයත්වය වෙනුවෙන් සියදිවි නොතකා කළ අපමණ කැපකිරීම් නිසාවෙන්ම අපි අද හුස්ම ගන්නෙමු. අපි අද දෙපයින් නැගී සිටින්නෙමු. නිවහල් රටක සාඩම්බරයෙන් ජීවත් වන්නෙමු. ඔව්, අප අද ජීවත් වන්නේ ඔබ නිසාමය. දෑත් දෙපා දෑස් අහිමි කරගෙන සියදිවි නොතකා සටනේ පෙරමුණේ රණවීර වික්‍රමය පෑ අභීත රණවිරුවනි. ණය ගැතිය මුළු රටම ඔබගේ ඒ අප්‍රමාණ කැපකිරීමට ඒ බැව් බොහොමයකට අමතකව ගිය වත්මනක අපට ඔබ අමතක කළ නොහැක. ඔබ ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතුය. වීර දුටු ගැමුණු පරපුරේ අභීත රණවිරුවනි. අප ගන්නා හුස්මක් පාසා අප ඒ ණය ගෙවිය යුතුමය. ලක් FM අප ඔබ දෙපාමුලට පැමිණියේ ඒ නිසාමය. දැන් ඔබට රණවිරුවා මතකද? අපේ හදපාරණ ප්‍රශ්නාර්ථය එයයි. එයම පමණයි. ටික කලකින් සියල්ල අමතක කර අතීතයටම සියල්ල බහර දෙන අපිට බොහෝ දුරට ඔබ අමතකව ගොස් ඇත. ඔබ ගැන දැන් රණවිරුගී ඇසෙන්නේ නැත. ඔබ ගැන දැන් රණවිරු වැඩසටහන්ද නැත. ඔබ ගැන දැන් රණවිරු කවි, නිර්මාණ, චිත්‍රපට නිමැවෙන්නේ නැත. නමුත් අවස්ථාවාදය අකෘතඥතාවය තුළ රණවිරුවාගේ අපමණ කැපකිරීම් කාලයේ වැලිතලාවෙන් වැසීයා යුතු නැත. අපි අපේ යුතුකම සහ වගකීම ඉටු කරමු. අපට හැකි උපරිමයෙන් ගෞරව බහුමානය. මේ ඒ වෙනුවෙන්ම වෙන්වන අභීත සාඩම්බරණීය කාලයයි. ලක් FM රණවිරු හරසර ඩිජිටල් ක්‍රියාන්විතය. අභීත රණවිරුවනි, මෙය ඔබ වෙත පිදෙන උත්තමාචාර පූජාවක්ම වේවා. තියාන ඉන්න තව කෙනෙකුට දෙන්න අරන්තියන්න ආවමත් දෙන්න. ඩිජිටල් ක්‍රියාන්විතය අපේ දයාබර වීරෝදාර රණවිරුවනේ ඔබට උපහාරයක්ම වේවා. ඔබ පාමුල පිදෙන ගෞරවාදරයක්ම වේවා කියා අපි හිතසිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. රත්මලාන අත්තිඩිය මිහිඳු සෙත් මැදුර සුව සහන මධ්‍යස්ථානයේ සිට අපි ඉන් නොනවති අපිට හිතුණා ලක් FM රණවිරු උපහාර ගීතයක් නිර්මාණය කළ යුතුයි කියා අපේ දයාබර වීරෝදාර රණවිරුවන් වෙනුවෙන්. අපි දැන් රණවිරු උපහාර ගීතය ලක් FM මේ නිර්මාණය ප්‍රචාරය කරන්නට සූදානම්. ඔබ නරඹන්න. ඔබට දැනෙන හැඟීම කොපමණ සුවිශාල හැඟීමක්ද කියා ඔබට දැනේවි රණවිරුවන් පිළිබඳ නැගෙන අභිමානයත් එක්ක. රණබිමේ පෙරමුණේ මව්බිමේ හිමිකම් පැතු ලේහෙලා සියදිවි පුතා අප රැකගත් රණවිරු පුතු. තුන්හෙලේ සිව්කොනේ ශක්තියයි ඔබ අප සතු. මතු දිනේ ලක් මව් නමින් ලියවෙයි ඔබ ගැන මතු මතු. අවැසි නොතකා උසකිනි නොබලා සියදිවි පුතලා අප සැම වෙනුවෙන්. මරණය දැක දැක ආපසු නොබලා පෙරමුණ ගත්තේ මව්බිම වෙනුවෙන්. හුස්මක් ගන්නා හැමවර මතකයි ඔබ කළ මෙහෙවර. ඔදා වඳිමු නිති සිහි කර ලක් අප රණවිරු හරසර. තුන්හෙලේ සිව්කොනේ
වෙනුවෙන් අවුරැසි නොතකා කුසගිනි නොබලා සිය දිවි පුදලා අප සැම වෙනුවෙන් මරණය දැක දැක ආපසු නොබලා පෙරමුණ ගත්තේ මව්බිම වෙනුවෙන් හුස්මක් ගන්නා හැමවර මතකයි ඔබ කළ මෙහෙවර පුදා වඳිමු නිති සිහිකර ලක්කපරණ විරු හරසර තියාන ඉන්න තව කෙනෙකුට දෙන්න අරන්තියන්න ආවමත්ෙන් සරයයි ඒ අප සූදානම් රණවිරු හරසර ලක් FM ඩිජිටල් ක්‍රියාන්විතයේ අපේ සදාදරණීය රණවිරුවන් අතර ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්නට අවස්ථාවක් උදා කර දෙන්නට. ඒ වෙනුවෙන් මා මුලින්ම ආරාධනා කර සිටිනවා මාණ්ඩලික සැරයන් එරන්ද W අපේ ආදරණීය ගෞරවනීය රණක්ෂිත සෙබලානනි අපි නගමු අත්පොළොව සමයතුමාට මේ වීරෝදාර රණවිරුවාට අද අපි මේ අභිමානවත් මොහොතේ මුලින්ම ගයන්නට ආරාධනා කරනවා. හදවත තුඩින් මතු වෙවි පිටව හැඟුම් කැටි ගැසීගෙන දේ ගතට වේදනා සුවෙන් මායදා සැතපු යහන් මත මහත් විසකටු තිබෙන්නා වූ ලෙසට දැනේ ගතට වේදනා ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝදුකින් බරවි දෙනෙත් අද නොවී තිබුණත් ඉනුත් නැහැසුවේ කනත් බිහිරිවී නැතිමුත් අමුත්තක් වෙලා නැහැ කිසි එහෙත් ඉන් හොඳක් මීරක් මෙතෙක් නැහැසී මෙතෙක් සොවෙන් පිරි මගේ හදවත තුඩින් මතු වෙවි පිටවන හැඟුම් කැටි ගැසීගෙන දේ හිතට වේදනා සහ දෙපා කොරවි නැතත් නින් ලබන්නට හැකි කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැලැබී මිහිර යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුල හැංගිලා තිබෙන මෙතෙක් නැසී මෙතෙක් නැ
හදවත තුඩින් මතු වෙවි පිටවන හැඟුම් කැටි ගැසීගෙන දේ හිතට වේදනා සුවෙන් මායදා සතපුරු යහන් මත මහත් විසකටු තිබෙන්නා වූ ලෙසට දැනේ ගතට වේදනා අපේ ආදරණීය වීරෝදාර රණවිරු වානනේ ඇත්ත වශයෙන්ම මේ මොහොතේදී ඔබ මදක් ඉන්න පුළුවන්ද? අපේ ආදරණීය රණවිරු වානනේ මදක් ඔබතුමා ඉන්න අපිට විනාඩියක් කතා කරන්න අවශ්‍යයි. අපේ ගෞරවනීය රණවිරුවා මාණ්ඩලික සැරය නිරන්ත W රණක්ෂිත රණවිරුවා. ඔබතුමාට මොකද හිතෙන්නේ ලක් FM ඔබ ගාවට ආව ඔබේ දෙපා මුලට ආවේ අවංකවම කිව්වා. ඇත්තටම ගොඩක් සතුටුයි මේ කියන්නේ අපේ ඔය එක විදියකට එක රාමුවකට ඊර වෙලා ඉන්නේ. ඒතකොට පොඩි වෙනසකටත් එක්ක මේ වගේ දේවල් තියෙන එක ඉතින් ගොඩක් හොඳයි. බොහොම ස්තුතියි ඉක්මන් සෝය ප්‍රාර්ථනා කරනවා. රට වෙනුවෙන් ඔබ කළ කැපවීම අපිට වචන වලට පෙරලන්න බෑ. ඒක මතකයිනේ? ඒක හදවතේ තියාගන්න අපි අත්පොළසමක් ලබා දෙමු. අපි ඔබ රට වෙනුවෙන් කළ කැපවීම මෙතකයි කියලා අපිට කියන්න බෑ. ඒ නිසා මම වචන වලට පෙරලන්න යන්නේ නැහැ. මොකද අඩුපාඩුවක් වුණොත් ඒක ලොකු වේදනාකාරී. ඒ නිසා මම ආරාධනා කරනවා ඊළඟට KRP සැරයන් පෙරේරා අපේ ආදරණීය රණවිරුවාට ගීත ගයමින් අද ලක් FM රණවිරු හරසර ඩිජිටල් ක්‍රියාන්විතය රස ගන්නවන්නට අත්පොළසමක් ලබා දෙමු සියලුම දෙනා. ආදර පියලඳුනේ මට මුළු ලොවම ඔබයි ඔබගේ ආදරයයි ආදර පියලඳුනේ මට මුළු ලොවම ඔබයි ඔබගේ ආදරයයි කොමල දැතින් වත බැඳුනේ සිතුවිලි විහඟුන් අවදි කළේ කොමල දැතින් වත බැඳුනේ සිතුවිලි විහඟුන් අවදි කළේ යොවුන් වසන්තේ පවන් සැලෙන්නේ මටම නොවේදෝ ආදර පියලඳුනේ මට මුළු ලොවම ඔබයි ඔබගේ ආදරයයි ආදර දැහැනින් හද බැඳුනේ පැතුවිල සින්දෝ පෙර භවයේ ආදර දැහැනින් හද බැඳුනේ පැතුවිල සින්දෝ පෙර භවයේ යොවුන් වසන්තේ පවන් සැලෙන්නේ මටම නොවේදෝ ආදර පියලඳුනේ මට මුළු ලොවම ඔබයි ඔබගේ ආදරයයි ආදර පියලඳුනේ මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි. හොඳයි මම හිතන්නේ මේ කොයිතරම් දක්ෂද කියලා අපිට පැහැදිලි ඔබතුමත් වචනයක් කතා කරලා යන්නම ඕනේ. කොහොමද ජීවිතේ? එන්න මැදට. කොහොමද ජීවිතේ? ගම්තායතුලේ තත ජීවිතේ ගෙවනවා. දැන් මේක රාජකාරියෙන් ටිකක් බැහැරව ලැබුණ අවස්ථාවක් නේ. මේ අවස්ථාව ගැන මොකද හිතෙන්නේ? හැත්තෙම හොඳයි ඒකාකාරී ජීවිතයෙන් පොඩ්ඩක් මිදලා කට්ටියත් එක්ක සින්දුවක් කියලා විනෝදයෙන් සතුටින් ඉන්න දවසක්. බොහොම හොඳයි. බොහොම ස්තුතියි. තාම අපූර්වට ගීත ගායනා කළා. අපේ රණවිරුවන් බලන්න කොයිතරම් දක්ෂද කියලා. අපේ රණවිරුවන් තමයි ලෝකේ ඉන්න විනයානුකූල භාවයෙන් නැත්තම් තමන්ගේ විනය කියන දේ අංක 1ටම රැගෙන ආපු ලෝකේ ඉන්න ඉහළම හමුදාව. ඒක නේ අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා. ලොකු ගෞරවයක් තිබෙනවා. ඉතින් ඒ රණවිරුවන් අතර තිබෙන දක්ෂතාවයනොත් ඒ වගේම ඉතාම ඉහළයි. අපි තවත් රණවිරුවෙක්ට මේ වෙලාවේ ආරාධනා කර සිටිමු. මේ ලක් FM රණවිරු හරසර ඩිජිටල් ක්‍රියාන්විතය තුල ඔබ වෙනුවෙන් ගීත ගයන්නට මා ආරාධනා කර සිටිනවා. සැරේම් ප්‍රනාන්දු අපේ රණක්ෂිත රණවිරුවාට තවත් අපූර්ව ගීතයක් ගයන්නට. මේ ගීතේ අනතුරුව තවත් සුවිශේෂී අවස්ථාවකට අපි ඔබව රැගෙන යන්නට සූදානම්. නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවි සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා කරල් බීදෙන ඔබේ දෙස නැවේ රන්රුවක් මගේ ඇතින් ඔබේ රුව මැවේ ආදරේ දැනීම හද සොසුසුන් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවි සිත පිරුණා අද සිනිහස දැනුණා සිත පිරුණා අද සිනිහස දැනුණා අතින් උයා මා වෙත ඇඹුලගෙන ඔයා සෑමදා මෙසේ නුමැන මල් සිනාසලා ආදරේ දැනීම හද සොසුසුන් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවි සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා නැත්ත වශයෙන් අපේ ආදරණීය රණවිරුවාණනි සිත පිරුණා සහ ආදරේ දැනුණා වැඩි වැඩියෙන් ඔබතුමා වෙනුවෙන් ඔබ මේ සියලු කැපකිරීම කළේ අපේ රටේ ජනතාව වෙනුවෙන්. ඊට ගෞරවය පුද කරන අතරතුරේ මගේ දයාබර සහෝදරයා රණවිරුවා ඔබට මොකද කියන්න තියෙන්නේ ලක් FM අද ඔබ ගාවට ආපු එක ගැන? ඇත්තෙන්ම ගොඩක් සතුටුයි අද දවසේ අපි
ඔබේ නාලිකාවත් එක්ක මෙහෙම ගත කරන්න ලැබීම ගැන අපිට ගොඩක් සතුටුයි අද දවස අපි බලන්නවට ගොඩක් බොහොම ස්තුතියි හදවතේ ගෞරවය. මුළු මහත් රටේම අභිමානය අපි ඔබට පුද කරනවා අද දවසේ. thank you මම දිනෙන් දින වැජබේවා ඉක්මනින් ඔබට නිරෝගී සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ අපේ රණවිරුවෝ ඔබයි මමයි යහතින් මේ පය ගහලා සතුරෙන් කාලා බීලා පෞල් ජීවිත ගත කරලා යාන වාහන අරගෙන දීපල අරගෙන බැංකුවේ සල්ලි දාගෙන සතුටෙන් ඉන්නේ මේ රණවිරුවෝ අපි වෙනුවෙන් කරපු කැපකිරීම හින්දා. අන්න ඒක මතක තියාගන්න. සහ ඒ ගෞරවය රණවිරුවාට සමාජයේ සෑම තැනකම ලබා දෙන්න කියන පණිවිඩය තමයි අපි මේ ලක් FM රණවිරු හරසර ඩිජිටල් ක්‍රියාන්විතය තුළ මුළු මහත් ලෝකයටම කියාපාන්නේ. ඒක අපේ යුතුයකම සහ වගකීමයි අපි හඳුනා ගනිමු. අපි මේ මොහොතේ මේ ක්‍රියාන්විතය දියත් කිරීමේදී ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමනි ඔබතුමා ලබා දෙනේ දායකත්වයේ උපදේශ අනබිභවනීයයි. ඔබතුමා මේ රණවිරුවන් වෙනුවෙන් කරන්න හදන මේ සත් කර්තව්‍යයන්ට ලබා දෙන දායකත්වය අතිශයින්ම ඉමහත් විශිෂ්ටයි කියලා මේ වෙලාවේ අපි සිහිපත් කරනවා. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලුම යුද හමුදාවේ ආදරණීය රණවිරුවන් ඊටාම ගෞරවයෙන් යුතුව අපි මේ වෙලාවේ සිහිපත් කරමින් අපිට මේ කටයුත්ත මෙලෙසින් සාර්ථක කරගන්නට ලක් FM අපේ නාලිකාව පැත්තෙන් මේ නායකත්වයේ ලබා දෙන ලක් FM නිර්මාතෘ නීතිඥ ලක්ෂණ වසන්ත පෙරේරා මැද්දුනේ, ඒ වගේම එම සභාපතිනි ආශිකා ඉදිරිසිංහ මැතිණිය, ඒ වගේම කළමනාකාර අධ්‍යක්ෂ උද්දුල චක්ෂණ පෙරේරා මැතිතුමා, ඒ වගේම අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමා සනත් වත්තේකර මැතිතුමා ඇතුළු සියලු දෙනා ඉතාම ආදරෙන් සිහිපත් කරමින් ලක් FM කියලා කියන්නේ මේ ආවට ගියාට දෙයක් කරන නාලිකාවක් නෙවෙයි. අපි මේ රටේ සැබෑ සුවඳ හඳුනන නාලිකාවක් ලෙස ආචාර්ය මහාචාර්යවරුන් විද්වතුන් විශාල පිරිසක් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ අතර ඊටාම ගෞරවනීය චරිතයක් තමයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මනෝවිද්‍යා විශේෂඥ ඥානදාස පෙරේරා මැතිතුමා කියලා කියන්නේ. එතුමා කාලය කැප කරමින් අද මේ මිහිඳු සෙත් මැදුරට ඇවිල්ලා ඉන්නේම රණවිරුවන් වෙනුවෙන් යමක් කතා කරන්න. මා ඔබතුමාට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරන අපේ ගෞරවනීය මහාචාර්යතුමනි. ඇතැම්ම ආබාධිත රණවිරු සෙවනට මම අවුරුදු ගානකින් සම්බන්ධ වෙන්නේ රාගම රණවිරු සෙවනේ මම උපදේශන සායනයක් පවා අවුරුදු 20කට වගේ මම දැන් 10කට හැපැත්තේ සිද්ධ කළා. ලක් FM සමග මම දැන් අවුරුදු ගණනාවක් සම්බන්ධ වෙලා විවිධ වැඩසටහන් සිද්ධ කරනවා. මම හිතන්නේ අද දවසේ ඊටත් වඩා වැදගත්. මොකද හේතුව විශේෂයෙන්ම රටට සිද්ධ කරන සත්කාර්යයන් අතර මේ මහ පොළොවේ අප අද හුස්ම ගන්නට මූලික බිම මේ පොළොව ඉතුරු කළ දුන්නු රණවිරුවන් උදෙසා රණවිරු හරසර නමින් වැඩසටහනක් සිද්ධ කිරීම සම්බන්ධ යුද හමුදාවට ඒ වගේම ලක් FM නාලිකාවට අපගේ ප්‍රණාමය ප්‍රථමයෙන්ම පුද කරන්න කැමතියි. එහෙමනම් ඇත්තටම ඔබ මේ රටේ අවශ්‍යම සම්පතක්. කකුල කියන්නේ ජීවිතේ නෙවෙයි. අත් දෙක කියන්නේ ජීවිතේ නෙවෙයි. ජීවිතය ගැන හදවත සහ මොළයයි. හදවත සහ මොළය ඔබට තියෙනවා. හදවත සහ මොළය පෝෂණය කරන්න හැමෝටම බෑ. ආහාර වලින් පමණක් බෑ. අවශ්‍ය සෙනෙහස, දයාව, කරුණාව. එහෙමනම් ඒත් එක්කම අවශ්‍ය රැකවරණය, සැබෑ පුනරුත්ථාපනය කියන්නේ රැකවරණය, රිහැබිලිටේෂන් කියන්නේ. එහෙමනම් මෙම පුනරුත්ථාපන කටයුත්ත සම්බන්ධයෙන් මේ හැම දිනාටම හොඳ ශක්තිමත් ඉලක්ක ඕනේ. ජීවිතය දක්වා ගමන් කරන්න මානසික ශක්තිය අවශ්‍යයි. සොයන් සවිබල ගැන්වීම අවශ්‍යයි. එවැනි සවිබල ගැන්වීමක් පදනම් කරගෙන මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම ඊටාම වැදගත් කියන එක තමයි අපි දකින්නේ. මොකද යුද්ධයෙන් පස්සේ හුඟක් අයට අමතක වේගෙන ගිය හමුදාව ආබාධිත තත්වයට පත්වෙච්ච කෙනාව අමතක කරනවා නම් අන්න එතන තමයි ලෝකයේ තියෙන ලොකුම වැරද්ද. එහෙම අමතක නොකර ලක් FM නාලිකාව ඔබ සොයාගෙන ඇවිල්ලා ඔබ රසවත් කරමින් දැනුම දෙමින් ඔබගේ ජීවිතයට ශක්තිය දීම තමයි වැදගත්. එහෙනම් මා කිව්වා හදවත සහ මොළයයි ඔබේ ජීවිතය යම් තාක්කල්ද ඒ තාක්කල් ඔබ සතුටින් ජීවත් වෙන්න ඕනේ. සතුට කායික, මානසික,
අධ්‍යාත්මික චිත්ත වේගය කියලා බෙදනවා. එහෙමනම් මේ සෑම සෞඛ්‍යයක්ම ඔබ භුක්ති විඳිනවා. මොකද මොළය සහ හදවත තියෙනවා. ඔබට අහිමි වුණේ ජීවිතයේ කොටසක්ද? ඔබ ඒක ගැන සිතා සිටීම නෙමෙයි, ඔබට ජීවිතයක් තියෙනවා. එහෙමනම් මේ ජීවිතයේ අර්ථය මොකද්ද? meaning of life. ජීවිතයේ අර්ථය ඇත්තටම දැන් සොයන්න හොඳ කාලේ. මොකද මා අපේක්ෂා රෝහල මහරගම පිළිකා රෝහල කියන්නේ ඒකෙත් මේ මියුසික් තෙරපි කියන එක කරනවා. අවුරුදු ගානක ඉඳලා ජීවිතයේ සොයාගෙන යන මිනිසුන්ට උදව් කරනවා. ඔබ එහෙම නෙමෙයි. ජීවිතේ යම් ඌනතාවයක් තිබ්බද ඒත් ඔබ ජීවත් වෙනවා. එහෙමනම් අපි මනෝවිද්‍යාඥයන් විදිහට උදව් කරන්නේ මොනවටද? ආබාධ සමග ජීවත් වෙන්න, අසනීප සමග ජීවත් වෙන්න පැනලා යන්න බෑ. මට හොඳ ජීවිතයක් ඇති, අඩුවක් නැතුව ඇති. ඒත් කොතන හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා. එහෙමනම් ජීවිතයේ ස්වභාවය ඒකයි. එහෙමනම් ඇත්තටම ඔබ තව ශක්තිමත් වෙන්න ඕනේ. මම ඔබ සොයාගෙන වසර 10කට එහා පැත්තේ දහම රාගම රණවිරු සෙවණටත් එතෙන්දී හුඟක් අය කිව්වා අපිට ගෙදර යන්න බෑ අපේ තත්වය නිසා. එතෙන්දිත් මා කිව්ව දේ තමයි නෑ. ඇත්තටම අපිට එහෙම අඩුපාඩු සහගත තත්වයක් නෑ. මයිකයි කිව්වේ අත නෙවෙයි ජීවිතේ, කකුල නෙවෙයි ජීවිතේ, මොළයයි හදවතයි ජීවිතේ. ඔබට මේ දෙකම තියෙනවා. ඒ දෙකම නැති තැනයි ජීවිතයක් නැත්තේ. මොළය මලහම මරණය, හදවතයි මොළයයි දෙකම මලහම මරණය. එහෙමනම් මරණය තෙක් අප ජීවත් විය යුතුයි ප්‍රීතිමත්ව සතුටෙන්. ඒ සතුට වර්ධනය කිරීමටයි ලක් FM නාලිකාව ඔබ සොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක හොඳ සත්කාරයක්. මොකද අද ගොඩක් මාධ්‍ය ගත්තහම පස්සේ ශාස්ත්‍රීය දේ පැත්තක දාලා මිනිස්සු පිනවන්නේ අවිචාරවත් විදිහට. නමුත් විචාරශීලී චින්තනය අවදි කරමින්, විචාරශීලී රසය දෙමින් ඇත්තටම ඔබ වගේ පුද්ගලයන් අමතක නොකර ඔබගේ මනස ශක්තිමත් කරන්න, ඉලක්ක හදන්න, ඔබට අභිප්‍රේරණයක් දෙන්න. එනම් පොළඹවන්න, ජීවිතයට පොළඹවන්න, ජීවිතයට ශක්තිය දෙන්න ඔබට ආදරය කරන පිරිසක් මේ මහ පොළොවේ ඉන්නවා කියලා පෙන්වන්න. ඒ වගේම මහ පොළොව රැකගත්ත, මහ පොළොව බේරගත්ත ඔබ රැකගන්න උදව් කර ලක් FM නාලිකාව ඊටම වටිනවා. ඒ නිසායි මම හැම නාලිකාවකටම එච්චර සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ජාතික සියලුම නාලිකාවල ප්‍රෝග්‍රෑම්ස් කළා, රූපවාහිනී හැම මාධ්‍යකම. නමුත් ලක් FM එක තමයි වැඩිම කාලයක් වැඩ කළේ. අර අංජාන මිස් දන්නවා ඉතුමිය. දැන් අද උදේත් කතා කළා මම පරක් වෙනකොට. ඇත්තටම මම හිතන්නේ මට අවුරුදු ගාන මතක නැහැ. විශාල වැඩසටහන් ලක් රිවිසන්ද වගේ වැඩසටහන් පැය ගණන් අපි මේ නාලිකාව එක්ක මනෝවිද්‍යාව කතා කළා. ඉතින් එහෙම ගත්තහම පස්සේ අපි මනෝවිද්‍යාවෙන් දෙන පණවිඩය තමයි සිත සුවපත් කිරීම. අපිට ඇඟක් තියෙනවා. ඒ ඇඟට වඩා වටිනවා සතුට. සතුට තියෙන්නේ මනසට. මනස නිරවුල් කිරීම, මනසට බෙහෙත් දීම, මනසට දෙන බෙහෙත් පෙති කරල් නෙවෙයි මේ වදන්. ඇත්තටම වඩාම වැදගත් වෙන්නේ සෙනෙහස කියන එක නම් ඔබේ ප්‍රශ්න, ඔබේ ගැටලු වලට පිළිතුරු දෙන එක. අන්න එතෙන්දී ඔබ තනි නොකර ඔබ ළඟ ඉඳිමින් ඔබේ සෙවණට මේ මාධ්‍ය ආයතනය අද ඇවිල්ලා හරසර ප්‍රණාම ඉදිරිපත් කරමින් මොහොතක් හරි සංගීතයත් එක්ක ඔබේ කාලය ගත කරන්න ලබා දීම ඉතාම වටිනවා. මොකද මේකත් ට්‍රීට්මන්ට් එකක්, තෙරපි එකක්. අපි එකට කියනවා මියුසික් තෙරපි. මොළයට දෙන්නේ බ්‍රේන් මියුසික් තෙරපි. ඉතින් මේ විදිහට බලනකොට ඔබ අද පැයක් වගේ කාලයක් තුල ඔබ ඉන්න තැනින් අමුතු ලෝකයකට ගෙන යන්න සමත් වුණා නම් මේ මාධ්‍ය ජාලය, ඒකට අපේ ප්‍රණාමය පුද කරමින් මා මේ අවස්ථාවෙන් සමුගන්නවා. එහෙනම් ලක් FM නාලිකාවට, ඒකේ සියලුම ප්‍රධානීන්ට, යුද හමුදාවට මා නැවත ආචාර්ය පුද කරමින් මා නිස්සබ්දන බොහොම ස්තුතියි. බේවින් සෝදී ජේෂ්ඨ මහාචාර්ය මනෝවිද්‍යා විශේෂඥ ඥානදාස පෙරේරා මැතිතුමාට තියාන ඉන්න තව කෙනෙකුට දෙන්න අරන්තියන්න ආවමත් දෙන්න
තමයි ඇත්ත කතාව. කාටවත් 100% ඕ කියලා පිළිතුරු දෙන්න බෑ. මොකද වෙනදට රණවිරුවන්ට ඒ දුන්න උපහාර ප්‍රණාම පුද සත්කාර කාලයාගේ ඇවෑමෙන් මිනිස්සුන්ට අමතක වෙලා ගිහිල්ලා. ඒ අමතක වෙච්ච රණවිරුවා පිළිබඳව ඒ ගෞරවනීය මතකයයි අපි මෙලෙස අවදි කරලා දෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට දිරි දෙනවා විශේෂයෙන්ම උස්සත්ත බිස්කට් ආයතනය. අපි ගෞරවය පළ කරනවා උස්සත් ආයතනයට. අවුරුදු 70ක් මේ රටේ රස කැවිලි ක්ෂේත්‍රයේ අංක 1 උස්සත් ආයතනය. අපිට මේ කටයුත්තට නොමද සහයෝගය ලබා දෙන්නේම ඔවුන්ට හැඟීමක් තිබෙනවා මේ රටේ රණවිරුවා පිළිබඳව. මේ රටේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ජීවිත කැප කරපු මේ සදාදරණීය වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියන පරමාර්ථයෙන් තමයි උස්සත් බිස්කට් ආයතනය අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නේ. ඉතින් මන්න ක්‍රැකර්, ලෙමන් පෆ්, ඒ වගේම චොක්ලට් බිස්කට්, නයිස්, වේෆර්ස්, ඒ වගේම හාවයින් කුකීස් ආදී විවිධ රස වෙළඳ සන්නාම යටතේ දැන් ඔන්න උස්සත් වෙළඳ පොලේ ගිහිල්ලා බිස්කට් එකක් කන්න. ඔබ ගන්න බිස්කට් එකක් බික්සට් එකක් ගානේ රණවිරුවන් වෙනුවෙන් යමක් කරන්න උස්සත් ආයතනයේ සැදී පැහැදී ඉන්නවා කියලාත් මේ වෙලාවේ සිහිපත් කර සිටින්නේ. අපි දැන් සූදානම් තවත් මියෝරු ගීතයක රස මිහිර රත්මලාන අත්තිඩිය මිහිඳු සෙත් මැදුර සුවසහන මධ්‍යස්ථානයේ සිට ඔබේ දෙසවන් දෙනුවන් අද්දරට රැගෙන එන්නට එවෙනුවෙන් ආරාධනා කර සිටිනවා බලලත් නිලධාරී DNT දිසානායක අපේ ආදරණීය රණවිරුවාට ඔබ වෙනුවෙන් ගයන්නට මේ අභිමානවත් වේදිකාවේ. සුද ඇන්නගින්වද මුණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ ඇඳ කරේ නුඹ කන්ද තපාහද ගෙට එන්නා පින්න මලේ සුද ඇන්නගින්වද මුණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්ද කරේ නුඹ කන්ද කපා හද ගෙට එන්නා බන්ඩි කුරක්ක අන්න බලාපන් අතවනතේ මන්ද නගේ නුඹ යන්නේ ගමින් පිට ගංගොඩ වෙල් එලි පාලු වෙතේ පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුහුණ පුරා පෙම් පිරිලා එපා නුඹ ඇන්ද කරේ නුඹ කන්ද කපා හද ගෙට එන්නා මොකෝ වැට ඉන්නේ වගේනු එන්නේ අපේ අලුදු කාලේ ගන්න එපා පරදේශ සිරිත් එක මේක අපේ සිංහල දේශේ පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුණ පුරා පෙම් පිරිලා and
තපාහද ගෙට එන්නා පින්න මලේ සුද ඇන්නගින්වද මූණ පුරා බෙම් පිරිලා ඉන්නේ මොකෝ හිඳ කන්ද තපාහද ගෙට එන්නා බොහොම ස්තුතියි බලලත් නිලධාරී දිසානායක. ඔබතුමාගේ ගම කොහෙද? ගම් පළාත. මගේ ගම ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ. දැන් ආමියකට වෙන්දලා කොච්චර කාලද? දැන් මේ වෙනකොට වසර 18ක් 18ක්. අවුරුදු 18ක් යුද හමුදාවේ හිටපු රණවීරයෙක් විදිහට ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම ලොකු අභියෝගයක් කාලයක් එක්ක අපි ගත කරා යුද හමුදාවේ රාජකාරී කරා. ඉතින් ඇත්තටම ලොකු අභියෝගයක් එක්ක අපි ජයගත්තා කියලා හිතනවා. ඉදිරි තව පොඩි කාලයක් වගේ තියෙන්නේ. සතුරුයි ඇත්තටම රණවීරයෙක් වීම පිළිබඳව. ඒ වගේම මටත් වචනයක් කියන්න ඕන නැති මේ අද මේ වගේ ලක්කඩ FM එකෙන් ලක් FM එකෙන් මේ වගේ වැඩසටහනක් කිරීම සම්බන්ධව මං අපේ මෙම වැඩසටහනට පූර්ණ අනුග්‍රහයක් දුන් අපේ මධ්‍යස්ථාන සේනාවේ දාගතුමා ඇතුළු සියලු දෙනාටත් ලක් FM ආයතනයේ සියලුම අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාටත්. රට වෙනුවෙන් සේවය කරන්නට තවදුරටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ කමඩාන් විශේෂයෙන්ම සේනා විධායක බ්‍රිගේඩියර් PD.NI අල්මේදා මහත්මයා අපි තාම ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. අපට නොමද සහායක් ලබා දුන්නා වගේම අපිට අවශ්‍ය උපදෙස් ටික දීලා නේද? ඒ අවශ්‍ය වැඩපිළිවෙල ඔබතුමා සකස් කරලා තිබුණා. කමඩාන් බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම කරන DNIK සෝලංගරාච්චි නියෝජ්‍ය සේනා විධායකතුමාටත් අපි අලිත් ගෞරවය පුද කර සිටිනවා මේ වෙලාවේ. මිහිඳු සෙත් මැදුර මේ සුවසහන මධ්‍යස්ථානයට ඇවිල්ලා මේ වැඩේ කරන වෙලාවේ අපි දැන් ආරාධනා කර සිටිනවා රටට තවත් අනබිබවනීය සේවයක් කරන ආයතනයකට පවර් හෑන්ඩ්ස් ආයතනය පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් ආයතනය නියෝජනය කරමින් එහි ජේෂ්ඨ සහ ප්‍රාදේශීය කළමනාකාර ලසන්ත කාර්යපෙරුම් මහත්මයාට අපි එතුමාට ආරාධනා කරන්නේ එතුමාත් බොහොම දක්ෂ දේශකයෙක් ඒ වගේම රණවිරුවන් එක්ක වැඩ කටයුතු රාශියක් කරපු රටට ආදරය කරන පුද්ගලයෙක් සහ ආයතනයක් මම ඔබතුමාට ආරාධනා කර සිටිනවා සභාව අවතන්නට. අතීතයේ සිටම කෘෂි කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් කොටසක් වූ අතර ඒ සඳහා වැඩ කරන ජනගහනයෙන් 3/1 සම්බන්ධ විය. නමුත් වර්තමානයේ බොහෝ ගොවීන් හට නවීන නිෂ්පාදන ක්‍රම පිළිබඳව සීමිත දැනුමක් තිබීම නිසා වාණිජ වෙළඳපොළට ප්‍රවේශ වීම අපහසු විය. මෙම බාධාවන් නිසි ලෙස හඳුනාගත් ප්‍රභාත් කුලසිංහ මහතා පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් සමාගම පිහිටවනු ලැබීය. ලෝකයේ කුළුබඩු අතර දෙවැනි තැන ගන්නා වැනිලා ශාකය පූර්ණ අධ්‍යයනයකින් පසුව වාණිජ භෝගයක් ලෙස පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් සමාගම ගම්පොළ ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් වගා කටයුතු ආරම්භ කර ඇත. පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් සමාගම තම හරිත වගා ව්‍යාපෘතිය දේශීය වාණිජ කෘෂි වැවිලි ක්ෂේත්‍රය තුළ දැවැන්ත ස්ථාවරයක් ගොඩනගා ගනිමින් රටේ අපනයන ක්ෂේත්‍රය දිරිමත් කිරීම මගින් ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීමේ අරමුණෙන් ස්ථාපිත කර ඇත. ආයෝජකයන් හට ඉහළ මූල්‍ය ප්‍රතිලාභ අත්කරගමින් කාබනික වැනිලා අපනයනය මගින් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකීය වැනිලා සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය කිරීම අප ආයතනයේ ප්‍රධාන සංකල්පය වේ. ආයතනය සතු තාක්ෂණය, දැනුම, ශ්‍රම ශක්තිය, භූමි ප්‍රමාණය තව තවත් ප්‍රයෝජනයට ගනිමින් අප කෙටිකාලීන භෝග වගාවද ආරම්භ කෙරිණි. මෙම කෙටිකාලීන භෝග වගාවන් ලෙස අප විසින් වගා කටයුතු සිදු කරන හා වගා කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන භෝග අතර අමු මිරිස්, මාළු මිරිස්, බෙල් පෙපර්, ස්ට්‍රෝබරි, බෝංචි ඇතුළු ආර්ථිකමය වටිනාකමක් ඇති භෝග වේ. මේ සඳහා අත්දැකීම් පරිපූර්ණ වෘත්තීය උපදේශන කණ්ඩායමක අධීක්ෂණය යටතේ උසස් තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් ඉහළ ගුණාත්මක හා ප්‍රමිතියකින් යුත් ඵලදාවක් ලබා ගැනීම සිදුවේ. මේ ක්‍රමවේදය කෙටිකාලීන භෝග
ආයෝජනය සැලසුම් යටතේ ආදායම් උපදවා මාසිකව හෝ වාර්ෂිකව ප්‍රතිලාභ ලබන්නන් හට ඉතා ආරක්ෂාකාරී මෙන්ම ඉතා ඉහළ ආදායමක් ලබාගත හැකි අනතුරුක අවස්ථාවක් වේ. අපි මේ වගාවන් නාවලපිටිය ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් ඉතා සාර්ථක ලෙස වගා කටයුතු සිදු කර ප්‍රතිලාභ බෙදා දෙමින් දේශීය හා විදේශගතව සිටින පාරිභෝගිකයන්ගේ ආදායමට ඉතා සාධනීය කාර්යභාරයක් සිදු කරමින් සිටිමු. මේ ආයෝජනය සඳහා ඔබටත් සම්බන්ධ විය හැක. ඒ සඳහා මේ අවස්ථාවට පැමිණ සිටින අප නියෝජිත මහතුන් හා සම්බන්ධ වී විශේෂ වරප්‍රසාද හා වැඩිදුර තොරතුරු ලබා ගන්න. දියුණුව කෘෂි කර්මාන්තයෙන් ආරම්භ Pavel Hands Plantation. බොහොම ස්තුතියි චුලක. සියලු දෙනාටම අයිබෝවන් වගේම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මා ප්‍රථමයෙන්ම අවසර ගන්නවා ශ්‍රී ලංකා යුද හමුදාවේ මිහිඳු සෙත් මැදුර මේ කඳවුර බාර ප්‍රධාන විධායක නිලධාරීතුමන් නියෝජ්‍ය විධායක නිලධාරීතුමන් ඇතුළු 30 වසරක් අපේ රටේ ඇදිලා ගිය අපි අත්දැක්ක අපි වින්ද ඒ තිරිසන් මෙලේජ ත්‍රස්තවාදය අවසන් කරන්න තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර තමන්ගේ ශරීර කොටස් දන් දුන්න ඉස්මස්ලේ දන් දීලා අදත් ඒ පාඩුව තමන් දරාගෙන රටේ මිනිස්සු hina වෙනවා දිහා බලලා සතුටෙන් ජීවත් වෙන්න වෙරදරන ජීවත් වෙන ආදරණීය යුද හමුදා සමාජිකයින් ඔබ සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මෙවැනි විශිෂ්ට කටයුතු ලක් FM කියන්නේ හැම වෙලාවෙම ඉතාම හොඳ දෙයක් සූදානම් කරන ආයතනයක්. එහි ප්‍රධාන විධායක නිලධාරීතුමන් වගේම මෙතන තව ඉන්නවා අපේ අවුරුදු 70කට ඉතිහාසයක් තියෙන විශිෂ්ට දේශීය සන්නාමයක් උස්වත් ආයතනයේ පැමිණි නිලධාරීන්ගෙන් සහ අපේ Power Hand Plantation එකේ මගේ සියලු කළමනාකරුවන් ඇතුළේ සියලු දෙනාගේම අවසරයි. ඉතින් අපි ඔක්කොම දන්නවා අපි ලබලා තියෙන මනුෂ්‍ය ජීවිතයේ මුඛ්‍ය අරමුණ වෙන්නේ සතුටෙන් ජීවත් වෙන එක. මනුෂ්‍යයා විතරක් නෙවෙයි මේ අපා දෙපා බහුප හැම සතෙක්ම හැම දවසකම උත්සාහ කරන්නේ සතුට කියන එක තමන්ගේ ජීවිතේට ළඟා කරගන්න. හැබැයි අපි දන්නවා සතුටෙන් ඉන්න නම් මිනිස්සු හැටියට අපිට සාර්ථක වෙන්න වෙනවා. අසාර්ථක මිනිසුන්ට සතුටෙන් ඉන්න බෑ. එහම අසාර්ථක අය සතුටෙන් ඉන්නවා අපි දන්නවා මානසික අර අපේ සර් කතා කළා වගේ විද්‍යා ආයතන වල ඉන්නවා. ඒගොල්ලන්ගේ මොලේ උඩු හිතේ තර්කන කොටස මැරිලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ සතුට දුක කියන එක අඳුරන්නේ නැති නිසා ඒගොල්ලෝ සමහර විට සතුටෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න පියවිසිහෙන් ඉන්න ඕන මිනිස්සෙකු දන්නවා සතුටෙන් ඉන්න නම් සාර්ථක වෙන්න ඕන. ඇයි සතුටෙන් ඉන්න නම් සාර්ථක වෙන්න ඕනේ? අපි වෙනුවෙන් සහ අපේ දරුවන් වෙනුවෙන් ඇත්තට හොඳට කන්න බොන්න අපිට තියෙන්න ඕන. කන්න බොන්න නැති තැන දුප්පත්කම තියෙන තැන සතුටක් නැහැනේ. අපි වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් අපි හොඳ ගෙයක් දොරක් හදා ගන්න ඕන. පුළුවන් නම් හොඳ යාන වාහනයක් ගන්න ඕනේ. ඒ වගේම අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන. රස විඳින්නට අවස්ථාව දෙන්නට ආරාධනා කරනවා මේ වෙලාවේ ගයන්නට සරයන් අජිත් කුමාර රණක්ෂිත රණවිරුවාණනේ මේ ඔබේ අවස්ථාවයි. අපි නගමු වේගවත් අත්පොළොසමක් මේ ආදරණීය දයාබර රණවිරුවාගේ හැකියාවන් අරබන්නට. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ දෙකනින් නැසූ දේ නොවේ ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ දෙකනින් නැසූ දේ නොවේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
එක කුස ඉපදීලා වෛරෙන් මත් වෙලා තම සොහොයුරා මරයි වස විස දීලා එක කුස ඉපදීලා වෛරෙන් මත් වෙලා තම සොහොයුරා මරයි වස විස දීලා සැකය නිසා මේ සැකය නිසා මේ දුරු වෙයි සාමේ ලොව ගිනි දැල්වේ සසරෙහි මෙරි මෙරි තැවි මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ පොති ගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානයේදී අරගෙන යන්නේ තණ්හා පොති ගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානයේදී අරගෙන යන්නේ ධර්මෙ රකින්නා ධර්මෙ රකින්නා ධර්මෙන් රැකදී එය නොම දන්නා සසරෙහි මෙරි මෙරි තැවේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ඇසින්දුටු දේ බොරු වී නොයයිදු දෙකනින් නැසූ දේ නොවේ ඇසින්දුටු දේ බොරු වී නොයයිදු දෙකනින් නැසූ දේ නොවේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ඔබ දෙවිවරු දැකලා නැතිනම් ඔබ මම හිතන්නේ දෙවිවරු සියසින් දැකලා නැහැනේ. ඔබ දැකලත් නැහැ මම දැකලත් නැහැ. අපි එහෙමනේ හිතන් ඉන්නේ. මෙන්න බලන්න මේ ඉන්නේ මේ වගේ දෙවියෙක් තමයි. මේ ඉන්නේ මිහිපිටේ දෙවිවරු. පොඩ්ඩක් ඉස්සරහට එන්නයි. පුළුවන් නේ. මේ රෝදපොටුවේ මෙතුමා මේ ජීවිතය ගෙවන්නේ තමන්ගේ ජීවිතේ ගොඩනගන්න ගිහිල්ලා නෙවෙයි. අනුන්ට කරදරයක් කරන්න ගිහිල්ලත් නෙවෙයි. ඔබයි මමයි ජීවත් කරන්න යුද්ධ ඉවර කළ සාමය උදා කරන්න ගිහිල්ලා තමයි මේ මෙතුමාට මේ අපේ ආදරණීය රණවිරුවාට අද මේ රෝදපුටුවේ ගත කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඔබට ඔබගෙන අභිමානයක් තිබෙනව නේද මගේ දයාබර සහෝදරයා? අනිවාර්යෙන්. කොහොමද ඒ කියපු ඒ සොරය තුල තිබෙන්නේ එදා තිබුණේ ගැම්මම තමයි. නේද? එකෙම්ම බලන්න අපේ රණවිරුවන් කොයිතරම් චිත්ත ධෛර්යයක් තිබෙනවද කියලා. ඇත්තට මට කියන්න කොහෙද ගම පොඩි විස්තරයක් කියන්නකෝ. මගේ ගම නැගෙනහිර පළාතේ අම්පාර. අම්පාර. ඉතින් පවුලේ කොහොමද විස්තර? මට ඉන්නවා මම මැරි කරලා ඉන්නේ මට දුනි කෙනෙක් ඉන්නවා. දුවෙක් ඉන්නවා? ඔව්. ආහා.
එතකොට මට අම්මා ඉන්නවා තාත්තා නැති වෙලා. එතකොට මට සහෝදරයෝ මාත් එක්ක 7 දෙනෙක් ඉන්නවා. එහෙම තමයි. ඒව තමයි ඉන්නේ. hina වෙලා සතුටෙන් ඉන්නව නේද? අනිවාර්යයෙන්. හැබැයි මේ රටේ මිනිස්සු යම් පිරිසක් ඔබ අමතක කරලා කියලා මම කිව්වොත් හැමෝම නෙවෙයි යම් පිරිසකට අමතකුණා කියලා කිව්වොත් ඔබ ඒක පිළිගන්නවද? අනිවාර්යයෙන්ම. එතකොට මොකද හිතෙන්නේ? හිතට වේදනාවක් එනවද? එහෙම ලොකු වේදනාවක් දැනෙන්නේ නැහැ. ඉතින් අපි කරන්න ඕන දේ අපි කරා. කළා. ඔතනින් එහාට තව මොනවද නේද? අනිවාර්යයෙන්. ඔබට මා ප්‍රාර්ථනා කරනවා මේ මිහිමත බුද්ධ බලය තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දර්ශනයේ ශක්තිය මේ විශ්වයේ තිබෙනවා. ඒ ශක්තිය පිටින් ඉක්මනින්ම සුවය ලබන්න ඔබට හැකියාව ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. රට වෙනුවෙන් කළ කැපකිරීම අපි අගයන්නටයි ඔබ ගාවට ආවේ. ඒ ආදරණීය ගෞරවනීය රණවිරුවා සැරයන් අජිත් කුමාර රණක්ෂිත රණවිරුවා අපි නගමු අත්පොලසම එතුමාටත් බොහොම ස්තුතියි. අපි මීළඟට ආරාධනා කරනවා තවත් ආදරණීය වීරෝදාර රණවිරුවෙක්ට. කෝපරල් ජයසුන්දර ඔබතුමාටයි මා ආරාධනා කරන්නේ මේ මොහොතේ ලක් FM රණවිරු හරසර ඩිජිටල් ක්‍රියාන්විතයේ ගයන්නට මේ මොහොතේ Facebook සහ YouTube ඔස්සේ අති විශාල පිරිසක් අපිව නරඹමින් සිටින මොහොතක්. සතුටුයි ඔබ කාලය වෙන් කිරීම වෙනුවෙන් රණවිරුවන්ගේ දක්ෂතා නරඹන්න ඔවුන්ව අගයන්න ඔබට අද කාලය වෙන් කරන්නට හැකියාව ලැබීම පිළිබඳව අපි ඔබට ගෞරවය පුද කර සිටිනවා. අපි Sairabala bandeleleva yurtala galagia matragan pomlelilwala Petra sitia ayakadeva maruturulta arangiya murusilaka dukke hejilwala Esa sirinare vat matura puraye vete noidin sennaka paminu Lilwala ganga os otuwata nagisa සමහරකට යන්නට හිතුණා ආසයි බයයි ඒ බෝට්ටුවේ නම යලි නොව එන්නට ගිය ගමනයි දියරකුස්සයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් පිළිගත්තයි Otuwata godewan sadotin nipilin Regayen diyembata adune Atteka botu habudu Nodani majale igiluni Iran nama visa tuni Wesa sanda naga eti Male kandan paveti Nada hitavatun vale pune Hada sokin lata veti Net kandulin vare veti Male mini godata genenne ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි යලි නොව එන්නට ගිය ගමනයි දියරකුස්සයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් පිළිගත්තයි පිහිනොන්නට බැරුව නිසා පෙන්වති ගිලී ගියා පෙන්වති ලොවේ තනි වුණා කරුමේ මෙලෙස ගියා අන්තිම ගමන ගියා මෝබිය හිතවතුන් වැළපුණා ඒ සිදු විපත අස රුහුණම දුකින් වසා දින ගණනක් දුක බල කෙරුවා අහසට දැතම ඔසුවා දෙවියන් යන්ද කීවා මෙවැනි විපත් යලි නොම දේවා ආසයි බයයි ඒ බෝට්ටුවේ නම යලි නොම එන්නට ගිය ගමනයි දියරකුස්සයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් පිළිගත්තයි
හොඳයි. මා හිතන්නේ තරු පරාදයි. ඇන්ඩන් ජෝන්ස් මහත්මයා මේ ගීතය අහගෙන හිටියා නම් කෝපරල් ජයසුන්දර ඉස්සරහට එන්න අනිවාර්යෙන් එතුමා විශ්වයටපත් වෙනවා. ඒ පමණටම ඔබ ඒ ගීතය බොහොම අපූර්වට ගායනා කළා. ඒ කාලේ හිටිය අපේ යම් තරුණ කොටසක් එයාලටත් ආසයි බයයි තමයි. යුද්ධයට යන්න ආසයි නමුත් බයයි. හැබැයි ආසාව තුල රට වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියන හැඟීම එක්ක බය කියන සිතුවිල්ල පහ කරපු අපේ රණවිරෝ ගියා පෙරමුණට යුද්ධෙට ගිහිල්ලා LTT සම්පූර්ණයෙන්ම පරාජය කළා. එවැනි රණවිරුවෙක් ඔබතුමා. මොකද හිතෙන්නේ? ඇත්තටම ඇස්වල කඳුළු. ඒ තරම් අභිමානයක් නේ? අභිමානවත්. ආමියකට එනකොට අම්මා කිව්වේ නැද්ද යන්න එපා කියලා? හොරෙන් තමයි ආවේ. හොරෙන් තමයි ආවේ. හැබැයි අද ඔබ රටට වැඩදායක වීරෝදාර රණවිරුවෙක් වෙලා තියෙනවා. අම්මා මොකද දැන් කියන්නේ? දැන් නම් සතුටුයි. සතුටුයි. ඇත්ත වශයෙන්ම ඔබ වැනි උදවියට මීට වැඩිය මේ රටේ සැලකිල්ලක් ලැබිය යුතුයි මා විශ්වාස කරනවා. මොකද්ද ඔබට කෝපරල් සමාජයට දෙන්න තියෙන පණිවිඩය? මේ පැත්ත හැරලම අන්න අපේ කැමරාවලින් රටම බලාගෙන ඉන්නවා. මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ? ඇත්ත වශයෙන්ම ඒක රණවිරුවාට මීට වැඩිය ගෞරවයක් දෙන්න කියලා. රණවිරුවාට ඉතාමත් හොඳ ගෞරවයක් දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. බොහොම ස්තුතියි. ජයෙන් ජය වේවා. රට වෙනුවෙන් තව සේවය කරන්නට හැකියාව ලැබේවා කියලා අපි ඉමහත් ගෞරවයෙන් යුතුව සියලුම රණවිරුවන්ට පතන අතරතුරේ රත්මලාන අත්තිඩිය මිහිඳු සෙත්මැදුර සුවසහන මධ්‍යස්ථානයේ සිට අපි මෙලෙස මේ ඩිජිටල් අවකාශයේ තුල රණවිරුවාගේ ඒ වටිනාකම ලෝකයා හමුවේ විදහා පෙන්වූ මොහොතක අපි මේ මොහොතේ ත්‍යාග ප්‍රදානයට යොමු වන්නට සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් මා කඳවුර බහර අපේ බ්‍රිගේඩියර්තුමනි, ඒ වගේම නියෝජ්‍ය සේනා විධායක කර්නල් සෝලංගාරච්චි මැතිතුමනි, ඒ වගේම ලක් FM ප්‍රධාන විධායක නිලධාරී සනත් වත්තේකදර මහතාට සහ උස්වත් ආයතනයේ නියෝජනය කරමින් මෙහි සැපැමිණි කාවින්ද, ඒ වගේම ධනුෂ්ක මහත්මයාණනි, අපි ඔබ දෙපළටත් ආරාධනා කරනවා ඉදිරියට පැමිණෙන මෙන්. අපි ඒ අතරතුරේ උස්වත් ආයතනයේ ලැබෙන මේ ත්‍යාග පාර්සල් බාර ගන්නට මම ඔබතුමාලාට ඉදිරියට ආරාධනා කර සිටිනවා ත්‍යාග ප්‍රධානයට. ඔව්, ඒ අතරතුරේ මම ආරාධනා කරනවා බලලත් නිලධාරී අංක 1 දිසානායක මහත්මයා, ඒ වගේම බලලත් නිලධාරී අංක 2 දිසානායක මහත්මයා කවින්ද මේ පැත්තට එන්න. ඔව්, ඒ වගේම මාණ්ඩලික සැරයන් දිමුතු, ඒ වගේම වර්ණ සැරයන් විජේසූර්ය, මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත, ඒ වගේම සැරයන් බණ්ඩාර, සැරයන් ලක්මාල්, ඒ වගේම සැරයන් ගුණරත්න, මාණ්ඩලික සැරයන් ප්‍රදීප් කුමාර ඇතුළු ඒ කණ්ඩායම් නියෝජනය කරන නායකයින්ට අපි ආරාධනා කරනවා අපේ ත්‍යාග පිළිගන්නා මෙන්. අපේ සේනා විධායකතුමා ඔබතුමා ඉදිරියට ඇවිල්ලා ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් අපිට මේ ත්‍යාග ප්‍රදානයට සහයෝගය ලබා දෙන්න. කාවින්ද උස්සත්ත බිස්කට් ගැන ඔයාට රටට කියන්න පණිවිඩයක් තියෙනවා. සුබ දවසක් සියලුම දෙනාටම. මුලින්ම කියන්න ඕන ලක් FM මාධ්‍ය ආයතනයට විශේෂ ස්තුතියක් දක්වනවා අපි මේ කාර්යයට සම්බන්ධ කරගත්තට. ඇත්තටම වසර 70ක් පුරාවට රස ගුණ බෙදපු ආයතනයක් විදිහට අපිට විශාල අභිමානයක් මේ කාර්යයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන. එතකොට විශේෂයෙන්ම කියන්න ඕන මෙම වැඩසටහන් මාලාවක් ලෙස යන්නේ වැඩසටහන් 50ක් පුරාවට දිවෙන වැඩසටහන් මාලාවක්. ඒක දෙවන අදිරිය තමයි අද මේ මිහිඳු සෙත්මැදුර පැවැත්වෙන්නේ. ඉතින් මම වගකීමෙන් කියන්න කැමතියි අපි මේ වැඩසටහන් මාලාව පුරාවටම අපේ ආයතනයේ දායකත්වයේ පූර්ණ අනුග්‍රහය මෙම උතුම් කාර්යයට ලබා දෙන්න සූදානමින් සිටිනවා. ඒ වගේම අද තවත් ආයතනයක් මේ කටයුතුට සම්බන්ධ වෙලා තියෙනවා පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් ආයතනය. මම එතුමන්ලටත් විශේෂ ස්තුතියක් දක්වනවා මෙම උතුම් කාර්යයට සම්බන්ධ වීම ගැන. එතකොට මේක සමාජ අපේ ආයතනයක් විදිහට සමාජ මෙහෙවරවල ගොඩක් අපි සූදානම් කරගෙන යනවා. ඒකේ විශේෂම මූලිකත්වයක් විදිහට තමයි මෙම රණවිරු හරසර වැඩසටහනට අපි සම්බන්ධ වුණේ. ඉතින් ඉදිරියටත් ඔබ සියලු දෙනාගේම සුබ සිද්ධිය උදෙසා අපි ආයතනයට විශේෂ විදිහට කරන්න පුළුවන් සියලුම කටයුතු කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඒත් එක්කම ඔබගේ යාපන ශාලාවන් වලට අපේ නිෂ්පාදන ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒවත් රස විඳීමට කියලා ආරාධනා කරනවා. අවසාන වශයෙන් ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි උස්සත් ආයතනයේට. ඒ වගේම පවර් හෑන්ඩ්ස් ආයතනයේ ජේෂ්ඨ කල්පනාකාර ලසන්තකාරී පෙරමුණ මහත්මයා ඔබතුමාට ඉදිරියට අපි ආරාධනා කරනවා. අපි මේ ත්‍යාග පාර්සල් ලබා දෙමින් අපේ රණවිරුවන්ට මේ මොහොතේ අපේ ගෞරවය පුද කරමු. එවනම් ඔබතුමාලා ඉස්සරහට එන්න ඔබේ ත්‍යාගය වහර ගන්න කණ්ඩායම් වශයෙන්
අපි අත්පොළ සමක් ලබා දෙමු සෑම සියලු දෙනාම. අපේ ගෞරවය ආචාර්ය ඔබ තමුන්නාන්සේලාට අත්තිඩිය මිහිඳු සෙත් මැදුර මේ සුව සේවා මධ්‍යස්ථානය ඊටාම මැනවින් බොහෝම ඉහළ කළමනාකාරීත්වයකින් පවත්වාගෙන යන රණවිරු පියසක් විශේෂයෙන්ම මේ රණවිරුවන්ට රණක්ෂිත රණවිරුවන්ට තමන්ගේ පවුල්වල අයට මෙන් හොඳ කායික සහ මානසික සෞඛ්‍යයක් ගොඩනැගීමේ වටපිටාවක් අපේ සේනා විධායකතුමා ඊටාම මැනවින් සංවිධානය කරලා තිබෙනවා. ඒකනත් අපි සංවිධානය ඒ කටයුත්තට එතුමාට ගෞරවය පුද කරන්න ඕනේ. ඒ වගේම මේ රණවිරු සෙවණේ නැත්තම් මේ මිහිඳු සෙත් මැදුරේ අපේ සියලුම නිලධාරීන් මා නම්ගම් කිව්වත් නොකිව්වත් ඒ සියලුම නිලධාරීන් ඊටාම ඕනෑකමින් තමන්ගේ රාජකාරිය දේවකාරියටත් එහා මට්ටමක ඔසවා තබමින් සිදු කරන මේ සේවාව මෙතකයි කියලා කියන්න බෑ. කාට කොහොම අමතුණත් රණවිරුවන්ට යුද හමුදාවට රණවිරුවන් අමතකුනේ නැහැ. එදා වගේම අද වෙනකන් රණවිරුවන්ට පුදුමාකාර ලෙන්ගතුකමකින් ආදරයකින් මේ රණක්ෂිතයට නැත්නම් ආබාධයන්ට ලක්වුණු රණවිරුවන්ට විශාල සේවාවක් කරනවා යුද හමුදා මූලස්ථානයේ හරහා සියලුම මේ මධ්‍යස්ථාන වලින්. ඒ වගේම විශේෂයෙන් ඒ කටයුත්තට යුද හමුදාවෙතුමා ඇතුළු ඒ ඉහළ කළමනාකාරීත්වය ලබා දෙන ඒ දායකත්වයේ නායකත්වය මෙතකයි කියන්න බෑ අතිවිශිෂ්ටයි. හොඳයි. ඒ අතරේ අපි විශේෂයෙන් මතක් කරනවා ඔබට අපේ ලක් FM ඩිජිටල් ඇප් එක ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එයා තමදක් කරගන්න එපා. ඔබට ලෝකේ ඕනෑම තැනක ඉඳලා ලක් FM රණවිරු ලක් FM ඩිජිටල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ලක් FM අහන්න පුළුවන් කියන කාරණාවත්. ඒ වගේ මේ සජීව විකාශයේ නරඹන ඔබ අපිට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා 0766106 WhatsApp කරන්න. 0766106 WhatsApp කරන්න. උස්සත්ත තෑගි පාර්සලයක් අපි ඔබට ඔබේ නිවසරම ලැබෙන්න සලස්වනවා. හොඳයි ඔබතුමාගේ තෑගියත් අපි ලබා ගනිමු. ඔව් මේ රණවිරුවන් අපිට ලබා දුන්න ත්‍යාගය තමයි සාමය. ඔව් අපි එහෙමනම් ත්‍යාග ප්‍රදානය අවසන් කරමු. අපේ ගෞරවනීය සේනා විධායකතුමනි බ්‍රිගේඩියර් පීඩී එන්.අයි. අල්මේදා RSP ජේෂ්ඨ නිලධාරීතුමනි ඔබතුමා අපට ලබා දුන්න සහයෝගය ඉමහත් සහ එතුමා අපිට උපදෙස් ලබා දෙමින් මේ කටයුතු සාර්ථක කරගන්නට විශේෂ නායකත්වයක් ලබා දුන්නා. මම ඔබතුමාට ආරාධනා කරනවා විනාඩියක් දෙකක් හරි අපි වෙනුවෙන් වචනයක් කතා කරන්න කියලා. ප්‍රධාන විධායක නිලධාරී ලක් FM ආයතනයේ ඒ වගේම අනුග්‍රහක බවතුනේ ඒ වගේම විරෝධාර රණවිරුවනි ඇත්තරම මේ අවස්ථාවේදී මා මේ ආයතනයට පැමිණි මේ සියලුම අමුත්තන්ට ස්තුති කිරීමේ අවස්ථාව තමයි තියෙන්නේ. ඉතින් මූලිකවම මම මගේ ස්තුතිය පුද කරන්න සිටිනවා ඒ ලක් FM ආයතනයට මේ වගේ උත්සවයක් සංවිධානය කළා ඒ රණවිරුවන්ට අවශ්‍ය පිළිගැනීම ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සහ අනෙකුත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඒක ප්‍රචාරය කළා ඒ අවශ්‍ය ප්‍රොමෝට් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මේකට සහභාගී වෙලා ඒකට දායකත්වය දක්වපු සියලු රණවිරුවන්ට මේ අවස්ථාවේදී ස්තුති ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. ඔබතුමාටත් බොහොම ස්තුතියි. ඒ වගේම අපේ ගෞරවය පුද කර සිටිමින් අදට ලක් FM රණවිරු හරසර දෙවන අදියර නිමාවට පත් කරන්න අපි සූදානම්. රත්මලාන අත්තිඩිය මිහිඳු සෙත් මැදුර සුවසේනා මධ්‍යස්ථානයේ සිට සමුගන්නා මොහොතේ ආරම්භයේ කිව්වා වගේම අපිට කියන්න තියෙන්නේ රණවිරුවෙක් දුටුවහොත් කිසියම් මොහ තැනක ඔබේ ගෞරවය ඔවුන්ට පුද කරන්න. ඔවුන්ට හිමියේ සමාජ පිළිගැනීම ඔවුන්ට හිමි කර දෙන්න. නොමසරුව රණවිරුවාට ආදරය කරන්න. මග්නිසාදයක් අද අපි යහතින් ජීවත් වන්නේ රණවිරුවන් නිසාම වග අපි අපේ හදවතේ ගැඹුරෙහිම ලියා තබා ගත යුතු නිසා. බොහොම ස්තුතියි ඔබට. ලෙස දෙව්වමුන් තෝසින් පිදුමේ පිළිවිලේ
පිනක් ගිලිහී නොයන්නට රන්පැටක් ඇත සිව්කුණේ නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ දේශයේ මුල දේවතා එළිරෑ පුරා වැල්වී ගියේ සිය පුතුන් අත අවිකරා බැදරන මතින් බෑවිකුන් මැද බෑබැතින් කිස අත් මුදුන් දෙති පියවරුන් මව්බිමේ හිමිකම් පතා තම දිවිපිදු කලයේ කුදුන් තුන්හෙලේ හැම මව්වරුන් ලය කිරිහෙරේ ඇත උන්ගම් රන්මනක් ලෙස දෙව්වමුන් දෝතින් පිදූ මේ පින්බිමේ පස්පිනක් ගිලිහී නොයන්නට රන්පැටක් ඇත සිව්කොනේ එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ දේශයේ මුල දේවතා එළිරෑ පුරා වැල්වී ගියේ සිරිලක උපන් විරුදරුවනේ අපි ඔබෙන් නව පණ ලබා මෙහි යලේ උපන් නෙමි අද දිනේ නැසියන් සොයුරන් ඔබේ අද දූපුතුන් හැම මේ බිමේ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ හදවතින් අපි